මා සමගින් මා දෙස බලා ආදරය දැනේදැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ මේ තරම් ඔබ හින්දා මම මගේ ස්කින් එක ලස්සනට ක්ලියරි තියාගන්න මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ටික අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. Hi guys, welcome back to my YouTube channel. මම අද ඔයාලත් එක්ක මේ හැම ප්‍රොඩක්ට්ස් එක ගැනම කතා කරන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් ඔයාලා ඒක බලන්න. එතකොට ඔයාලට ඒක පැහැදිලි වෙයි. ඉතින් මම අද කතා කරන්නේ අවශ්‍ය ප්‍රොඩක්ට්ස් ගැන විතරයි. මොකද මම අලුතෙන් ගත්ත සහ ඉවර වෙලා ආයෙත් අලුතෙන් ගත්ත වෙලා ඔයාලට අනිවාර්යෙන්ම මගේ ඔනෙස්ට්ම රිවිව් එක කියනවා. මේක බේබි ෂෙරිමි බ්‍රෑන්ඩ් එකේ කොලොන් එකක්. ගොඩක් ෆ්‍රෙෂ් ස්වීට් බේබි ස්මෙල් එකක් තමයි තියෙන්නේ. මේක සමට ඉරිටේෂන් නැහැ. සෙන්සිටිව් ස්කින් එකට සේෆ්. මේක මම වොෂ් දැම්මට පස්සේ අපේ බෙල්ලට අත් දෙකට චුට්ටක් ගාගත්තට පස්සේ ෆ්‍රෙෂ් එකේ සුවඳට ඉන්න පුළුවන්. මේක රුපියල් 500යි මිලිලීටර් 100. මේක හෙයා ඔයිල් එකක්. මේකේ නම තමයි පැරෂූට්. මේක 100% කොකනට් ඔයිල් කියලා තමයි තියෙන්නේ. ඒක ඇත්තටම හොඳයි. මටත් යාළුවෙක් තමයි රෙකමන්ඩ් කරේ. යා තමයි මට අරන් දුන්නේ. මේකේ ප්‍රයිස් එක 420යි. දැන් නම් කීයද දන්නේ නැහැ. මේක හොඳයි. මේ තමයි මම අලුතෙන් ගත්තපු ලිප් බාම් එක. මේක හුඩා බියුටි එකේ එකක්. මේකේ ප්‍රයිස් නම් මට මතක විදියට 300ට අඩුවෙන් තමයි මම ගත්තේ. මම මේක පිටා වලින් තමයි ගත්තේ. පිටා ගිහපු දවසක. ඉතින් මේක ඇත්තටම හොඳයි. මම පාවිච්චි කරලා තියෙනවට වඩා මම ආසුනේ ගොඩක්ම මේකට. මොකද මේකේ ස්ට්‍රොබෙරි ෆ්ලේවර් එකේ ඇත්තටම ස්ට්‍රොබෙරි ෆ්ලේවර් සුවඳ එනවා. එතකොට ආසයි මේක. ඇත්තටම ලිප්ස් වලටත් හොඳයි. ඊට අමතරව මම මේ වැස්ලින් එකේ කලින් පාවිච්චි කරපු ලිප් බාම් එක තමයි මේ තියෙන්නේ. ඒකත් හොඳයි. මේ තියෙන්නේ බේබි ෂෙරමි එකේ බේබි ක්‍රීම් එකක්. මේකත් මාරම සුවඳයි. මේක 195ක් වගේ තමයි උනේ. මේක චූටි එකක්. ගොඩක් චූටි. හැබැයි හරිම සුවඳයි. ඔයාලත් මේක අරගෙන අනිවාර්යෙන්ම බලන්න. මේක ඇත්තටම හොඳයි සුවඳයි. මම ෆේස් මාස්ක් ගොඩක් ගත්තා. මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඇත්තටම හොඳයි මේවා. මම රුපියල් 220ට වගේ තමයි ගත්තේ පිරියන්දල ෂොප් එකකින්. මේකෙන් ඇත්තටම ෆේස් එක හොඳට රීෆ්‍රෙෂ් වෙලා බ්‍රයිට් ඇන්ඩ් රිපෙයාර් එකක් දෙනවා. මේක තමයි මට නැතුවම වැඩි ලා ප්‍රෙෂ් බ්‍රෑන්ඩ් එකේ මගේ ස්ක්‍රබ් එක, ගෝල්ඩ් ස්ක්‍රබ් එක. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම යූස් කරලා ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න මේක ගැන ඔයාලගේ අදහසත්. ඇත්තටම කිව්වොත් අපිට ඒ වෙලෙම රිසල්ට් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ ස්ක්‍රබ් එකෙන්. ඒ වගේම කියනවනේ මේක තමයි මගේ අලුත් ස්ක්‍රබ් එක. මම ඔයාලට පෙන්නුවේ මගේ ඉවර වෙන ළඟ ස්ක්‍රබ් එක. ඉතින් මම තව එකක් ගත්තා. මට නැතුවම බැරි නිසා මම ඉවර වෙන්න කලින් ගෙන තියාගත්තා. ඉතින් මේක ගැන කිව්වොත් ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ ස්ක්‍රබ් එකක් තමයි මේක. රුපියල් 1700ක් වගේ තමයි උනේ. මේකේ ෆේස් පැක් එකක් මම යූස් කරනවා. ඒක දැනට නම් ඉවර වෙලා. මම කලින් මේ vlog එකක් දාද්දිත් මම යූස් කරපු ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි තමයි මේක. මම වෙනස් කරලා ඔයාලත් එක්ක ඒකත් ෂෙයා කරගන්නවා. මොකද බේබි ෂැම්පූ එකේ කන්ඩිෂනර් එකක් නැහැ. ඒක නිසා මම කන්ඩිෂනර් එකයි ෂැම්පූ එකයි දෙකම එකවරකින් ගන්න තමයි තීරණය කරලා ඉන්නේ. මේක තමයි මම යූස් කරන සිලිකන් ඔයිල් එක. මේක මම ගමනක් යද්දී අනිවාර්යයෙන්ම යූස් කරනවා. මොකද අපේ කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන් ෂයිනි ලුක් එකට. මම කඩේට කිප් වෙලාවේ මම බඩු ගන්න කිප් වෙලාවේ මගේ සිලිකන් එක ඉවර වෙන ළඟ නිසා මම එතනදී මෙන්න මේ වගේ පොඩි සිලිකන් එකක් ගත්තා. මොකද ඒ කඩේ ලොකු සිලිකන් තිබ්බේ නැහැ. ඉතින් මේකත් හොඳයි. මම ගෙදර ඉද්දි හැමදාම වොෂ් දාලා ඉන්නාට පස්සේ මම අනිවාර්යයෙන්ම යූස් කරන බේබි ෂෙරමි මෙන්න මේ ඕඩි කොලොන් එක තමයි අනිවාර්යයෙන්ම මම යූස් කරන්නේ. මේක හරිම සුවඳයි. මේක කොහොඹ කොලොන් එකක්. කොහොඹෙන් සඳුන් කොලොන් එකක්. අනේ මන්දා මේකේ සුවඳ නම් මට ඔයාලට විස්තර කරන්න බෑ. ඔයාලා යූස් කරනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම ගන්න. මේ ඩියෝඩ්‍රන්ට් එක ගත්තොත් එන්චාන්ට් එකේ මම කලින්ම යූස් කරපු ඩියෝඩ්‍රන්ට් එකක් තමයි මේක. මේක ඉවර නැහැ. තව චුට්ටක් තියෙනවා. නමුත් මම දැන් මේක යූස් කරන්නේ නැහැ. ඉතින් මේක ගැන මට ඔයාලට කියන්න බෑ. හොඳ සුවඳක් තියෙනවා. ඒක ඉතින් අපි ඩියෝඩ්‍රන්ට් එකක් ගන්නකොට ඔයාලා හොඳට බලලා ගන්න. මොකද මම දෙවෙනි යූස් කරේ ජැනට් එකේ එක. ඒකත් ගොඩක් මම දැන් යූස් කරන්නේ මෙන්න මේ එවෙන්ජලින් එකේ ඩියෝඩ්‍රන්ට් එක. ඉතින් ඩියෝඩ්‍රන්ට් එකක් මට ඔයාලට රෙකමන්ඩ් කරන්න බෑ. හොඳ ස්මෙල් එකක් නම් තියෙනවා. ඉතින් මම එහෙම හැමදාම යූස් කරන්නේ නම් නැහැ.
කලාතුරකින් තමයි යූස් කරන්නේ. මෙන්න මේ නවරත්න ඔයිල් එක මම hair එකට යූස් කරනවා. මට ඔළුව කැක්කුමක් ආවම ඇත්තටම මේකෙන් හොඳ කූල් එකක් දීලා අපේ ඔළුව රිලැක්ස් කරනවා. ඉතින් මට ඔයාලට මේක රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. මොකද මම පොඩි කාලේ ඉඳන් මේක යූස් කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ එකක්. ඉතින් ඒ වගේම කියන්න ඕන මෙන්න මේ සායු hair oil එක. එතකොට මෙන්න මේ රෝස්මෙරි සායු එකේම ඒ දෙක මම කලින් බ්ලොග් එකේ ඔයාලට කියලා ඇති. ඒ දෙක තමයි මම තාමත් යූස් කරන්නේ. මම ඉදිරියට මම මාරු කරනවා නම් ඔයාලට එක්ක එකත් ෂෙයා කරගන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ hair treatment එක. ඔලිව් තමයි ඒකේ ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ hair treatment එකත් මම යූස් කරනවා. මම කොහේ හරි යද්දි කොණ්ඩි සෙට් කරගෙන යන්නෙත් මේකෙන්. හැබැයි ඉතින් මට දවසෙම ඉන්න බෑ සෙට් කරගෙන. මට අනිවාර්යෙන්ම මේ ගමන ගිහින් આવොත් නාන්න ඕනේ. නැත්තම් ඒක නිකන් කොණ්ඩෙට ඇලෙන සුළු නිසා මම ඒකට ගොඩක් මාස නැහැ. ඒ වගේම තමයි මේක තමයි මගේ බෙස්ට්ම face wash එක මම යූස් කරලා තියෙන face wash වලින් මම ඒක යූස් කරලා තියෙන එක බ්‍රෑන්ඩ් එකක වර්ගය විතරයි. ඉතින් පස්සේ මගේ මොනේ ගෙඩි දාන්න පටන් ගත්තා. ඒක නිසා මම ඉතින් පස්සේ යූස් කරලම නැහැ. ඊට පස්සේ මම මෙන්න මේ නයෝතික වලට පේනවනේ මම දැන් කොච්චර යූස් කරලාද කියලා. මම මෙතන බෝතල් දෙක තුනක් නැහැ ඩස්බින් දාපු නිසා. ඉතින් තියෙන ටිකක් තමයි මේක. ඉතින් ඔයාලට හිතනවා ඇති ඇත්තටම ඒක බෙස්ට් නිසා තමයි මම ඔච්චර යූස් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ hand cream එක ගත්තොත් මම එහෙම වැඩි යූස් කරන්නේ නම් නැහැ. ඔක දැක්කොත් ගාගෙන යනවා. එච්චරයි. ඊට පස්සේ මෙන්න මේ velvet එකේ body lotion එකට මම ගොඩාක්ම කැමති. මේ body lotion එක මම දැන් ඉවර වෙලා තියෙන්නේ. මම ආයෙත් එක ගන්න ඕනේ. මේක රුපියල් 420ක් වගේද 470ක්ද කියලා මට හරියට මතක නැහැ. කොහොමද ඒක හොඳයි. ඊට පස්සේ මම මෙන්න මේක තමයි body wash එක විදියට velvet එකේ හරිම සුවඳයි. මේක ගෑවම මුළු ඇඟම සුවඳයි wash දාලා ආවට පස්සේ. ඉතින් මම අලුත් එක්කුත් ගෙනල්ලා තියාගෙන ඉන්නවා ස්ටෑන්ඩ් බයි. මොකද මට මොන හරි දෙයක් ඉවර වෙන කලින් ඉක්මනට ගේන්න ඕනේ. නැත්නම් මට ඒක හරිම අමාරුයි. ඒක නිසා මම ඉතින් ඉවර වෙන කලින් ඉක්මනට ගෙනත් තියාගන්නවා. ඒක රුපියල් 370ක් වගේ තමයි ඕනේ. මම body wash එක මාරු කරගන්නවා නම් ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ වගේම කියන්න ඕන ඔයාලගේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම කියන්න ඕනේ මෙන්න මේ චූටි perfume එක මිනි perfume එක මට හම්බුනේ. මම අන්තිම කෙනෙක්ගෙන් එයාලට යනකොට මට දීලා කියා. එයාව මතක් වෙන්න. ඉතින් මේකත් හරිම සුවඳයි. මම හිතුවා ඔයාලත් එක්ක මෙන්න මේ චූටි රෝස මල වගේ තියෙන perfume එකත් ෂෙයා කරගන්න. ඒ වගේම කියන්න ඕනේ මෙන්න මේ aloe vera gel එක මේක made in China. මේකත් මම පිටාවලින් ගත් එකක් වගේ තමයි මට මතක. ඊට කලින් නම් මම කඩවල වලින් අරන් තියෙනවා. ඔක පිටාවලින් ගත් එකක්. ඒකත් ඉවර වෙන ළඟයි. ඉතින් ඒකත් මම කඩෙන් ගන්න ඕන අනිවාර්යෙන්ම. එහෙනම් ගිහින් නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. බයි බයි ආදරේ ඔයාලා හැමෝටම.